යහපත් දැනුම තබාගත යුත්තේ පූජකයාගේ තොල්මතය. ජනතාව ඔහුගේ මුඛයෙන් නීතිය සිවිය යුතුය. ඔහු සෙබලන්ගේ ස්වාමියාණන්ගේ දූතයා වන බැවින්ය. පූජකයෙකු යනු මිනිසා සහ දෙවියන් අතර මැදිව සිටින මිනිසා සහ දෙවියන් අතර සම්බන්ධය ඇති කිරීමේ කාර්යය ඉටු කරන පුද්ගලයෙකි. මිනිසුන් අතරින් තෝරගත් සෑම මහපූජකයෙකුම දෙවියන්ට අදාළ කරුණු සොදහා මිනිසුන් වෙනුවෙන් පත් කරනු ලබන්නේ ඔහුට පව් සඳහා තෑගි සහ යාඥා කැපකිරීම සඳහාය. යහපත් දැනුම තබාගත යුත්තේ පූජකයාගේ තොල්මත. ජනතාව ඔහුගේ මුඛයෙන් නීතිය සෙවිය යුතුය. ඔහු සෙබලන්ගේ ස්වාමියාණන්ගේ දූතයා වන බැවින්ද. මලාකී දෙවන පදයේ 7. පූජකයෙකු කියන්නේ කවුද? පූජකයෙකු යනු මිනිසා සහ දෙවියන් අතර මැදිව සිටින මිනිසා සහ දෙවියන් අතර සම්බන්ධය ඇති කිරීමේ කාර්යය ඉටු කරන පුද්ගලයෙකි. මිනිසුන් අතරින් තෝරගත් සෑම මහ පූජකයෙකුම දෙවියන්ට අදාළ කරුණු සඳහා මිනිසුන් වෙනුවෙන් පත් කරනු ලබන්නේ ඔහුට පව් සඳහා තෑගි සහ යාඥා කැපකිරීම සඳහායි. හිබ්‍රෙව් 5 පදෙලෙත. ඉදෙන් උයනේ මිනිසා පව් කලට පෙර දෙවියන් සහ මිනිසා අතර කිසිදු වර්ගයක වෙන්වීමක් හෝ දුරස්වීමක් තිබුණේ නැහැ. මිනිසා පව්වට වැටුණු වහාම එම පව්ම දෙවියන් සහ මිනිසා අතර ගැඹුරු පරතරයක් නිර්මාණය කළා. පව්ය මිනිසා දෙවියන්ගෙන් එම්කයි. එය අපගේ ප්‍රාර්ථනා බාධා කරයි සහ අපට දෙවියන්ගේ සන්ධානයට පිවිසීමට අවහිර කරයි. දෙවියන්ගේ වචනමය පැහැදිලිව කියා සිටී. නමුත් ඔබගේ අක්‍රමිකතාව ඔබව ඔබේ දෙවියන්ගෙන් වෙන් කර ඇත. ඔබගේ පව්වන් ඔබගේ මුහුණ ඔබගෙන් සංගවා ඇත. එබැවින් ඔහු ඔබගේ හඬ නොඅසයි. යෙෂයා 59 වන පදයේ 2. මෙම වෙන්වීම නැවත සම්බන්ධ කිරීමට පූජකයන් දෙවියන් සහ මිනිසා අතර ආත්මීය පාලමක් ලෙස කටයුතු කළා. ඔවුන් මැදිහත් කරවන ලෙස ක්‍රියා කරමින් පව්වන් සඳහා ප්‍රායශ්චිත්තය සහ මිනිසුන් වෙනුවෙන් දෙවියන්ට ප්‍රාර්ථනා සහ යාඥා ඉදිරිපත් කළා. එමින්ම දෙවියන් විසින් පත් කළ පූජකයන් ඔහුද දුර්වලතාවයට යටත් බැවින් වසරකට එක්වරක් ලේ සමගින් අතිපවිත්‍ර ස්ථානයට පිවිසි එම ලේ ඔහුගේම සහ ජනතාවගේ පව්වන් වෙනුවෙන් ප්‍රායශ්චිත්තයක් ලෙස ඉදිරිපත් කළා. කැරඹුන්ගේ සහ එළුවන්ගේ ලේ සහ දූෂිතයන්ට ඉසිලූ ගවයාගේ රේඛා ඔවුන් පිරිසිදු කිරීම සඳහා පූර්ණයෙන්ම ශුද්ධ කළේ නැහැ. එබැවින් මහපූජකයා වසරෙන් වසරටම තමන්ගේම පව්වන් සහ ජනතාවගේ පව්වන් වෙනුවෙන් යලි යලිත් යාග පිරිනැමුවා. යේසු ක්‍රිස්තුතුමා පවිත්‍ර, නිර්දෝෂී, දූෂණයකින් තොර පව්කරුවන්ගෙන් වෙන් වූ හා ස්වර්ගයට ඉහළින් උත්කර්ෂයට පත් වූ මහපූජකයාය. ඔහුට අනිත් මහපූජකයන් වගේ දිනපතා යාග පිරිනැමීමට අවශ්‍ය නැහැ. පළමුව තමන්ගේම පව්වන් වෙනුවෙන් එවිට ජනතාවගේ පව්වන් වෙනුවෙන් යාග පිරිනැමීමට. ඒක ඔහු එක්වරක් සඳහාම තමන්වම යාගයක් ලෙස පිරිනැමුව විට සිදු කරා. එබ්‍රෙව් 7 වන අධ්‍යායයේ 27 වන වචනය දෙවියන් වහන්සේගේ වචනේ අපි රජකීය පූජක සභාවක් ලෙස හැඳින්වයි. නමුත් ඔබලා තෝරගත් පරපුරක්, රජකීය පූජක සභාවක්, පවිත්‍ර ජාතියක්, ඔහුගේම විශේෂ ජනතාවක්, ඔබලා අඳුරෙන් ඔහුගේ අద్භූත ආලෝකයට කැඳ වූ ඔහුගේ ස්තුති ගී ගායනා කිරීම සඳහාය. SPMින් සිනාසීමක්. 1 පේතෘ 2 වන අධ්‍යායයේ 9 වන වචනය. දෙවියන් වහන්සේ පූජකයන්ගෙන් විශේෂ දේවල් බලාපොරොත්තු වූයේ මෙන්ම අපෙන්ද වැදගත් බලාපොරොත්තු කිහිපයක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ අපේ තෝල් දැනුම රැකිය යුතුයි කියලා. මෙහි දැනුම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට යොමු වෙලා. රැකීම කියන්නේ ඒ වචනේ අපේ මනස තුල තබාගෙන අපේ ජීවිතේ ක්‍රියාත්මක කිරීමයි. අපි දෙවියන් වහන්සේගේ වචනේ පිළිගෙන ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්නා විට එය අන් අය සමග බෙදා ගැනීමට පූජකත්වයේ සුදුසුකම පෙන්වන්නෙමු. ඉතා විශ්වාසදායක සාක්ෂිකරු වූ යේසුස් ක්‍රිස්තුස්ගෙන් මලවුන් අතරින් ප්‍රථම උපන් වූ පෘථිවියේ රජවරුන්ගේ අධිපති වූ ඔහුගෙන් අපට ආදරය කළ තමන්ගේම රුධිරයෙන් අපගේ පව්වලින් අපව සෝදා තම දෙවියන් වහන්සේට සහ පියන්ට අපව රජවරුන් සහ පූජකයන් කරන ලද ඔහුට සදාකාලිකවම ගෞරවයත් බලයත් හිමි වේවා. ආමීන්. ප්‍රකාශ 1:5-6 දක්වා ස්වාමින්දු යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.